ඉතින් ඔයත් YouTube එකටම හරි නැත්නම් වෙන මොකේටම හරි වීඩියෝ හදන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලා ගොඩක් වටියි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ඔයා thumbnail එක ක්ලික් කරලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එඩිට් කරනවා ඇත්තේ මෙන්න මේ CapCut කියන software එකෙන් වෙන්න ඇති. ඉතින් මෙන්න මේ CapCut කියන software එකේ ඔයාලා දැනටමත් දන්නවා ඇති effect සහ transition වගේ ගොඩක් දේවල් pro features එකක් විදිහට තමයි අපිට use කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් CapCut old version එක download කරලා use කරත් ඒකට ටික කාලයක් යනකොටම ඔටෝම අප්ඩේට් වෙනවා. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට මම අද වීඩියෝ එකේදී ගෙනාවා. මෙන්න මේ CapCut software එක pre use කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඇති මෙන්න මේ CapCut කියන software එකෙන් වීඩියෝ එකක් export කරලා එළියට ගන්නකොට වීඩියෝ එකට ඔටෝම watermark එකක් add වෙනවා කියලා. හරි ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලටත් පුළුවන් මෙන්න මේ CapCut එකේ pro features pre use කරලා කිසිම watermark එකක් නැතුව high quality විදියට වීඩියෝ එකක් export කරගන්න. එහෙනම් ඉතින් අපි තවත් කතා නැතුව වීඩියෝ ගුණ ගිහින් බලමු මෙන්න මේ CapCut Pro pre use කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් වෙනද වගේම ඔයාව අදත් පිළිගන්නවා තනුජ නැනෝටෙක් YouTube channel එකට. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් දැම්ම දාන්න වීඩියෝ එක like එක සහ ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඒත් එක්කම තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකටම යමු. හරි ඉතින් මුලින්ම ඔයාගේ ලැප් එකේ හරි එහෙම නැත්නම් PC එකේ හරි තියෙන CapCut software එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් plus icon එකක් තියෙනවා create project කියලා. ඉතින් මම මෙන්න මේ plus icon එක උඩ එකපාරක් click කරගන්නවා. ඉතින් මම කියලා දෙන මෙන්න මේ ක්‍රමය ඕනම CapCut version එකකට වැඩ කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට CapCut එක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මම මෙන්න මේ ඉන්ටර්ෆේස් එක පිළිබඳව වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මම අද වීඩියෝ එකේදී කියා දෙන්නේ මෙන්න මේ CapCut එකේ pro features කොහොමද pre-use කරන්න කියලා විතරයි. හරි ඉතින් මම මුලින්ම මට edit කරගන්න ඕනේ වීඩියෝ එක මෙන්න මේ විදිහට add කරගන්න. ඉතින් මට එඩිට් කරගන්න ඕනේ වීඩියෝ එක මෙන්න මේ විදිහට CapCut එකට දාගත්තට පස්සේ මෙන්න මේ වීඩියෝ එකට තියෙන plus icon එක ක්ලික් කරලා timeline එකට add කරගන්නවා. හරි ඉතින් මේ විදිහට වීඩියෝ එක timeline එකට දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට කිසිම edit එකක් කරලා නැහැ. හරි ඉතින් මම දැන් මෙන්න මේ audio කියන එකට යනවා. ඉතින් මෙන්න මේ audio කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන music එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ music එක උඩ තියෙන pro සලකුණක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ music එක මෙන්න මේ විදිහට add කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ sticker කියන එකට යනවා. ඉතින් මෙන්න මේ sticker කියන එකටත් ඇවිත් මම මෙන්න මේ pro සලකුණ තියෙන ස්ටිකර් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. හරි ඉතින් ඊළඟට මෙන්න මේ effect කියන එකටත් එනවා. ඉතින් මෙන්න මේ effect කියන එකටත් ඇවිත් මෙන්න මේ විදිහට pro සලකුණ තියෙන effect එක ඇඩ් කරගන්නවා. හරි ඉතින් අන්තිමේට මම මේ වීඩියෝ එකට pro සලකුණ තියෙන transition කේබල් එකකුත් ඇඩ් කරගන්නවා. හරි ඉතින් මම දැන් pro features දාලා මෙන්න මේ වීඩියෝ එක එඩිට් කරලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඕන කරන ඕනම pro සලකුණක් තියෙන ඉෆෙක්ට් එකක් හරි එහෙම නැත්නම් transition එකක් හරි ඔයාට පුළුවන් ඇඩ් කරගන්න. හරි ඉතින් මෙන්න මේ වීඩියෝ එක එඩිට් කරගත්තට පස්සේ මම මෙන්න මේ export කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. හරි ඉතින් export කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක අපිට export කරගන්න ඕන නම් අපිට pro version එක buy කරන්න වෙනවා. ඉතින් මම මෙතනින් මේක දැනට back to edit කියලා දෙනවා. හරි ඉතින් වීඩියෝ එක එඩිට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම ලේයර්ස් ටික ඇඩ් කරගන්න. ඊට පස්සේ all දන G ක්ලික් කරන්න. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක තනි ලේයර් එකක් විදිහට කන්වර්ට් වුණා. ඊට පස්සේ ඔයාලා right ක්ලික් කරන්න. right ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා pre processes confound clip කියලා. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් pre processing 100%යි කියලා. ඉතින් මෙන්න මේක 100ක් යනකම් ඉන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා අපි හදපු වීඩියෝ එකේ details ටික. ඉතින් මුලින්ම තියෙන name එක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පොඩි ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකට ගියාට පස්සේ අපිට එතනින් වීඩියෝ එක ප්‍රීම කොපි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකට ඔයාලට කෙලින්ම ෆයිල් මැනේජර් එක ඕපන් කරලා යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ටාස්ක් බාර් එකේ තියෙන සර්ච් බාර් එකෙන් සර්ච් කරන්න run කියලා. ඉතින් මෙන්න මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලටත් මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා app data කියලා type කරගන්න. app data කියලා type කරගත්තට පස්සේ මෙන්න මෙතනින් okay දෙන්න. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් file management එක මෙන්න මේ විදිහට open වෙනවා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ local කියන එකට යන්න. ඉතින් local කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut කියලා ෆයිල් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ CapCut කියන ෆයිල් එකට යන්න. ඉතින් මෙන්න මේ CapCut කියන ෆයිල් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් user data කියලා ෆයිල් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල් එකත් ඕපන් කරගන්න.
ඉතින් ඊට පස්සේ ඔයාලා ටිකක් යටට යන්න. ටිකක් යටට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තියෙන project කියලා. ඉතින් මෙන්න මේ project කියන ෆයිල් එකත් open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තියෙනවා com.lveditor.daf කියලා. ඉතින් මෙන්න මේ ෆයිල් එක උඩත් එකපාරක් ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි CapCut එකේදී එඩිට් කරපු වීඩියෝ ටික. ඉතින් ඔයාලට ඔයා එඩිට් කරගත්ත වීඩියෝ එකේ නම මෙතනින් බලලා එන්නේ මේ ෆයිල් එක උඩත් එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මම එඩිට් කරගත්ත ෆයිල් එකේ නම මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මම මෙන්න මේ ෆයිල් එක උඩත් එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා resource කියලා. ඉතින් මෙන්න මේ resource කියන ෆයිල් එක උඩත් එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ resource කියන ෆයිල් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා combination කියලා ෆයිල් එක. ඉතින් මෙන්න මේ combination කියන ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපි එඩිට් කරගත්ත වීඩියෝ එක. ඉතින් මම මෙන්න මේ එඩිට් කරගත්ත වීඩියෝ එක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම එඩිට් කරගත්ත වීඩියෝ එක මෙන්න මේ විදිහට අපිට කිසිම watermark එකක් නැතුව high quality විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් දැම්ම දාන්න වීඩියෝ එක ලයික් එක සහ ඔයාලා අදහස් පාලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඒත් එක්කම තියෙන bell icon එකත් all දාලාම තියාගන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්න. තනුන්දී නනුට YouTube channel එකකින් ඔයාලා හැමෝටම බුදුසරණයි ජය වේවා.